මහත්වරුන්ගේ ක්‍රීඩාවේ ආසියානු නෝනාවරුන්ගේ සංග්‍රාමය මේ විමෙන්ස් ඒෂියා කප් 2026 කාන්ත ආසියානු කුසලාන තරඟමාලාව දවසවන වතාවටත් අද දිනේදී ආරම්භ වීමට නියමිතයි. ඒ එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ සත්කාරකත්වයේ යටතේ මෙවර තරඟමාලාව සඳහා කණ්ඩායම් 8ක් කාණ්ඩ 2ක් යටතේ තරඟ බිමට පිවිසීමට නියමිතව සිටිනවා. 2004 වර්ෂයේදී ආරම්භ වූ කාන්ත ආසියානු කුසලාන තරඟමාලාව මේ දක්වා අවස්ථා 9ක් ක්‍රියාත්මක වී තිබෙනවා. ඒ අවස්ථා 9 තුලදීම අවසන් මහ තරඟයට ප්‍රවිෂ්ඨ වීමට ප්‍රබල ඉන්දියානු කණ්ඩායමට හැකියාව ලැබිද්දී ඔවුන් එහිදී අවස්ථා 7කදී ශූරතාවයේ Tamanගේ රටට ගෙන යන්නට සමත්කම් දැක්වූ කණ්ඩායමක් බවට පත් වී තිබෙනවා. ශ්‍රී ලංකා කණ්ඩායමත් අවස්ථා 6කදී අවසන් මහ තරඟය සඳහා Tamanගේ සහභාගීත්වය තහවුරු කර තිබෙනවා. නමුත් ඔවුන්ට ජයග්‍රහණය කර ගන්නට නැත්නම් ශූරතාවය ලබා ගන්නට හැකියාවක් ලැබුණේ 2024 වර්ෂයේ නම් අවසන් වරට ක්‍රියාත්මක වුණු ආසියානු කුසලාන තරඟමාලාවේදී පමණයි. 2004 වර්ෂයේදී ආරම්භ වුණු කාන්තා ආසියානු කුසලාන තරඟමාලාව 2008 දක්වා ක්‍රියාත්මක වුණේ එක්දින තරඟ රටාව යටතේ. නමුත් 2012 සිට මේ දක්වා එය 2020 තරඟ රටාව සඳහා අනුගත වී තිබෙනවා. ඒ අනුව අප මේ වීඩියෝව තුලදී සාකච්ඡා කරනු ලබන්නේ 2020 තරඟ රටාව තුල ආසියානු කාන්තා ක්‍රීඩිකාවන් සහ කණ්ඩායම් Tamanගේ හැකියාවන් පෙන්눔 කළ ආකාරය පිළිබඳව. මේ දක්වා වැඩිම තරඟ සංඛ්‍යාවකට සහ ජයග්‍රහණ සංඛ්‍යාවක් ලබාගත් කණ්ඩායම බවට පත් වී තිබෙන්නේ ප්‍රබල ඉන්දියානු කාන්තා කණ්ඩායම. ඔවුන් තරඟ 29ක් තුලදී ජයග්‍රහණ 25ක් ලබා ගනිද්දී ශ්‍රී ලංකා කණ්ඩායම තරඟ 26කට සහභාගී වී ඉන් තරඟ 17ක් ජයග්‍රාහීව අවසන් කර ගන්නට සමත්කම් දක්වා තිබෙනවා. ඉතිහාසයේ වැඩිම කණ්ඩායම් ලකුණු වාර්තාවත් ප්‍රබල ඉන්දියානුවන් සතුයි. ඔවුන් ලකුණු 201ක් කඩලු 5කට ලබා ගත්තා 2024 වර්ෂයේ දඹුල්ල ක්‍රීඩාංගණයේදී ඒ UAE කණ්ඩායමට එරෙහිව. ඒ වගේම ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 184ක් කඩලු 4කට වාර්තා කළා මැලේසියානු කාන්තාවන්ට එරෙහිව ඒ 2024 වර්ෂයේම දඹුල්ල ක්‍රීඩාංගණය තුලදී. කණ්ඩායම අඩුම ලකුණු සංඛ්‍යාවේ වාර්තාව හොංකොං කණ්ඩායම සතුයි. ඔවුන් ලකුණු 15කට තැවී ගියා පාකිස්තාන කණ්ඩායම හමුවේ. ඒ වගේම නේපාල කණ්ඩායම ලකුණු 23කට දවා ගන්නට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්කම් දැක්වා බැංකොක්යේදී 2016 වර්ෂයේ තුලදී. තරඟමාලා ඉතිහාසයේ වැඩිම ලකුණුලාභී පිතිකාර්ණිය ඉන්දියානු නායිකා හම්රිත් කෝ ඇය ඉනිම් 22ක් තුලදී ලකුණු 571ක් ලබාගෙන සිටිනවා. ඇයට පිටුපසින් චමරි අතපතු සිටිනවා. ඉනිම් 21ක් තුලදී ලකුණු 565ක් ලබාගෙන යනුව චමරිට ලොකු අවස්ථාවක් නිර්මාණය වී තිබෙනවා. මෙවර තරඟමාලාව තුලදී ඉතිහාසයේ වැඩිම ලකුණුලාභී පිතිකාර්ණිය බවට පත්වන්නට. ඒ වගේම ආසියානු කුසලාන මේ ඉතිහාසය හරහා උස්සා බලද්දී නිරන්තරයෙන් කතා කරන්නට ලැබෙන නාමයක් ලෙස චමරි අතපත්තුගේ නාමය නම් කරන්නට පුළුවන්. ඒ වගේම ඉනිමක වැඩිම ලකුණුලාභී පිතිකාර්ණිය චමරි අතපත්තු ඇය ලකුණු 119ක් ලබා ගත්තා මැලේසියානු කණ්ඩායමට එරෙහිව දඹුල්ල පිටියේ 2024 වර්ෂයේදී. ඒ වගේම මිතාලි රාජ් ලකුණු 97ක් නොදවී ලබාගෙන තිබෙනවා 2018 වර්ෂයේදී. යනු චමරි අතපත්තු තමයි මේ 2020 තරඟ රටාව තුල ආසියානු කුසලානේ එකම ශතකලාභී පිතිකාර්ණිය බවට පත් වී තිබෙන්නේ. ඒ වගේම වැඩිම 6 පහරවල් එල්ල කළ ක්‍රීඩිකාවන් අතරත් චමරි අතපත්තු ඉදිරියෙන් ඉනිම් 21ක් තුලදී ඇයට 6 පහරවල් 21ක් තිබෙනවා. තරඟමාලා ඉතිහාසයේ ඕනෑම කඩුලක් වෙනුවෙන් නිර්මාණය වූ හොඳම ලකුණු සම්බන්ධතාවය ඉන්දියානු ක්‍රීඩිකාවන් දෙපළක් වෙන දීප්ති ශර්මා සහ ජෙමීමා රොඩ්රිග්ස් සතුයි. ඔවුන් දෙදෙනා සිවුවන කඩුලට ලකුණු 128ක් එක්කාසු කරා UAE කණ්ඩායමට එරෙහිව. ඒ වගේම තුන්වන කඩුල සඳහා අනුෂ්කා සංජීවනි සහ චමරි අතපත්තු අතර නිර්මාණය වූ ලකුණු 115 තවමත් තරඟමාලා ඉතිහාසයේ තුන්වන කඩුල වෙනුවෙන් හොඳම ලකුණු සම්බන්ධතාවය ලෙස නොබෙදී පවතිනවා. දසවන කඩුල සඳහා ලකුණු 22ක් කෝෂිදී රණසිංහ සහ අචිනි කුලසූරිය අතර පාකිස්තානයට එරෙහිවත්. ඒ වගේම නොදෙවි ලකුණු 22ක් ඉනෝකා රණවීර සහ අචිනි කුලසූරිය අතර 2022 වර්ෂයේදී නැවතත් ඉන්දියානු කණ්ඩායමට එරෙහිව නිර්මාණය කර තිබෙනවා. පන්දු යැවීම පිළිබඳ කතා කිරීමේදී කාන්තා 2020 ආසියානු කුසලාන ඉතිහාසය තුළ ඉදිරියෙන් සිටින්නේ පාකිස්තාන දඟපන්දු යවන්නේ නීදා දාර. ඇය තරඟ 26ක් තුලදී ලකුණු 353කට කඩලු 33ක් දවාගෙන තිබෙනවා. ඒ වගේම ශ්‍රී ලංකාව වෙනුවෙන් ඉනෝකා රණවීරත් ලෑස්තිවේ සිටිනවා කඩලු 27ක් දවාගෙන. තරඟයක හොඳම පන්දු යැමේ වාර්තාවත් පාකිස්තාන ක්‍රීඩිකාවක් සතුයි ඒ මරිනා ඉක්බාල්. ඇය පන්දුවාර 3ක් තුලදී කඩලු 5ක් දවා ගත්තා ලකුණු 10ක් පමණක් ලබා දෙමින් තායිලන්ත කණ්ඩායමට එරෙහිව. ඒ වගේම මල්ෂා ෂෙහාන ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් පන්දුවාර 1යි පන්දු 5ක් තුලදී කඩලු 4ක් දවා ගත්තා ලකුණු 2ක් පමණක් ප්‍රතිවාදී මැලේසියානු කණ්ඩායමට ලබා දෙමින්. කඩලු රකින්නයන් ලෙස ඉදිරියෙන්ම සිටින්නේ මේ තරඟමාලා ඉතිහාසය තුළ ඉන්දියානු කඩලු රකින්නේ රීෂා ഘോഷ්. ඇය තරඟ 13ක් තුලදී දවා ගැනීම 12කට Tamanගේ දායකත්වය ලබා දී තිබෙනවා. ඒ වගේම ශ්‍රී ලංකාව වෙනුවෙන් අනුෂ්කා සංජීවනි ඉනිම් 13ක් තුලදී දවා ගැනීම 7කට Tamanගේ දායකත්වය ලබා දී තිබෙනවා. අද දිනේදී ආරම්භ වන තරඟමාලාවේ අවසන් මහ තරඟය ලැබෙන 13 වෙනිදා ඩුබායි අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ක්‍රියාත්මක වීමට නියමිතයි. ශ්‍රී ලංකා කණ්ඩායම මෙවර තරඟමාලාවට සහභාගී වන්නේ වර්තමාන ශූරියන් ලෙසයි. ඒ අනුව චමරි ප්‍රමුඛ ශ්‍රී ලංකා කණ්ඩායමට නැවත වතාවක් ආසියානු ශූරතාවය ශ්‍රී ලංකා භූමියට ගෙන ඒමට ශක්තිය ලැබේවා කියා ප්‍රාර්ථනා කරමින් සමුගන්නවා. රැඳී සිටින දිගටම අපත් සමග